නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දේශනා මාලාවේ 75 වෙනි දේශනාව. අද අපේ මාතෘකාව වන්නේ මාර්ග සත්‍ය පිළිබඳ තොරතුරු අසුරුවෙන් කරන දේශනාවක්. මේ මාර්ග සත්‍ය ධම්මානුපස්සනා යටතේන අවසාන අංකයයි. දැන් භාවනාවක් වශයෙන් මේ මාර්ග සත්‍ය පිළිබඳව කොහොමද තොරතුරු ගලපන්නේ කියන එක තමයි අපි මොසා බලන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මාතෘකාව ඉතා පළල් මාතෘකාවක්. කෙටි වශයෙන් දේශනා කරන්න ගියත් සෑහෙන වෙලාවක් ගත වෙන ආකාරයේ මාතෘකාවක්. දැන් මෙතන මහා සතිපට්ඨාන සූත්‍රයේ මග්ග සත්‍ය නිर्देश වශයෙන් තමයි මේක හඳුන්වන්නේ. කොහොමද කියන එක පළමුවෙන් හඳුන්වනවා මෙන්න මේ ආකාරයෙන්. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං කියලා. කොහොමද මහණෙනි මේ දුක් නිරෝධ කිරීමේ ප්‍රතිපදාව දක්වන ආර්ය සත්‍යය කියලා තමයි මේ ප්‍රශ්න කරලා උත්තරේ සපයනවා. අයමේ ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේ ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයමයි එයින් සඳහන් වෙන්නේ කියන බව තමයි දක්වන්නේ. සයති ඉදං කොහොමද කියනවා නම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියලා තමයි මේ අංග 8 පෙන්වන්නේ. එතකොට එක එකක් පිළිබඳව විස්තර දක්වනවා. කතමාජ භික්ඛවේ සම්මා දිට්ඨි යං කෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියලා තමයි ඒක හඳුන්වන්නේ. ඊළඟට කතමජ භික්ඛවේ සම්මා සංකප්පෝ. මහණෙනි මේ සම්‍යක් සංකල්පය කියන්නේ කොහොමද? නෙක්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ. අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. කෙලෙසුන්ගෙන් නික්මීම දක්වන කල්පනාව, තරහ භවෙන් බැහැර වීමේ කල්පනාව, අන් අයට හිංසා කිරීමෙන් වැළකීමේ කල්පනාව, මෙන්න මේ ආකාරයේ කල්පනාවල වලට තමයි කියන්නේ සම්මා සංකල්පය කියලා. ඒක හඳුන්වනවා. කතමාජ භික්ඛවේ සම්මා වාචා. මොනවාද මහණෙනි මේ සම්මා වාචා කියන්නේ? මුසාවාදා වේරමණී, පිසුනා වාචාය වේරමණී, පරුසාය වාචාය වේරමණී, සම්පප්පලාපා වේරමණී. අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. මෙන්න මේ මුසාවාදයෙන්, පිසුනා වාචයෙන්, පරුසා වාචාවෙන්, සම්පප්පලාපයෙන් වෙන්වීම තමයි සම්මා වාචා කියන්නේ කියලා හඳුන්වනවා. කතමෝජ භික්ඛවේ සම්මා කම්මන්තෝ. මහණෙනි සම්මා කම්මන්ත කියන්නේ මොකක්ද? ඒ කම්මාන්ත කියන මෙතනින් අදහස් වෙන්නේ කයින් කරන ක්‍රියා කියන ආකාරයයි. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. අයං විච්ඡත භික්ඛවේ සම්මා කම්මන්තෝ. මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අන්සතු දේ නැත්නම් නොදුන් දේ ගැනීමෙන් වෙන්වීම, කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන්වීම, මෙන්න මේ කියනවා තමයි මේ යහපත් කර්මාන්ත කියලා කියන්නේ හඳුන්වන්නේ. කතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ. කොහොමද මහණෙනි නිවැරදි ආජීවය වෙන්නේ? ඉද භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ. මෙහිදී මහණ ආර්ය ශ්‍රාවක තෙමේ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිතං කප්පේති. වැරදි ජීවිකාවෙන් වෙන් වෙලා යහපත් ජීවිකාවෙන් ජීවිතේ පවත්වනවා.
අයං උච්චති භික්ඛවේ සම්මා ආජීවෝ මේක තමයි සම්මා ආජීවය කියන්නේ. කතමෝච භික්ඛවේ සම්මා වායාමෝ මොකක්ද මහණෙනි සම්මා වායාමය කියන්නේ? ඉද භික්ඛවේ භික්ඛෝ මහණෙනි මෙහිදී භික්ෂුව අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්හාති පදහති. මෙතන කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය නෝපං පාපී වූ අකුසල් ධර්ම නොපදීම සඳහා චන්දං ජනේති කැමැත්ත දක්වනවා. වායමති වෑයම් කරනවා. විරියං ආරභති වීර්ය එළඹ සිටිනවා. චිත්තම් පග්ගණ්හාති සිත දැඩි කරගන්නවා. පදහති පදං වීර්ය ගන්නවා. ආපසු හැරෙන්නේ නැති වීර්ය ගන්නවා කියන එක. මේ ආකාරයෙන් උපං පාපී අකුසල ධර්මං තියෙනවා නම් ඒවා ප්‍රහාණය කිරීම සඳහා ඔය කියන වීර්ය ගන්නවා. ඒ වගේම අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය නූපං කුසල දහම් ඉපදීම සඳහා වීර්ය ගන්නවා. ඒ වගේම උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භීවෝ භාවය. උපං කුසල ධර්මයන් නොනැසී පවත්වා ගැනීමටත් මුලාවයි භාවයට නොයා පැවැත්වීමටත් වේපුල්ලාය භාවනාය පාරිපූර්ය විපල භාවයට පත් කිරීමට වඩා දියුණු කිරීමට පරිපූර්ණයට පත් කිරීම සඳහා චන්දං ජනේති වායමති විරියං ආරබ්ධි කැමැත්තත් වෑයම් කිරීමත් වීර්ය ගැනීමත් සිත දැඩිව තබා ගැනීමත් පදන් වීර්ය ගැනීමත් තියෙනවා නම් ඒක තමයි කියන්නේ සම්මා වායාමෝ. කතමාජ භික්ඛවේ සම්මා සති මොකද්ද මහණෙනි සම්මා සතිය කියන්නේ? ඉද භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති මෙහිදී මහණ කයෙහි කායano වාසය කරනවා. මෙන්න මේ කියන ගුණාංගයන් යුක්තව මොනවාද? ආතාපි කෙලස්තාවන වීර්යය ඇතුව සම්පජානෝ ධනවත් බව ඇතුව සතිමා මනමින් සිහිය යොදාගෙන විනීය ලෝකේ අවිජ්ජා දෝමනසං පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේහි අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය, දෝමනස්සං කියන්නේ දොන්නස් ස්වභාවය, සිත තරහ ගන්නා ස්වභාවය මේ කියන ඒවා වළක්වා ගැනීම සඳහා ක්‍රියා කරනවා. මේ ආකාරයෙන් වේදනාවල්හි වේදනානුව බලන එකත් සිතෙහි සිත අනුව බලන එකත් ධර්මයන්හි ධර්මයන් අනුව බලන එකත් කියන මේ කාරණා හතර තමයි මේ සම්මා සතිය කියලා කියන්නේ. ඒ කෙරෙහි සිත යොමාගෙන සිත පවත්වා ගන්නා බව. මේ කියන ලෝභයෙන් ද්වේෂයෙන් තොර තත්ත්වයේ සිත පවත්වා ගැනීමට කරන වීර්ය උත්සාහය නොපසුබස්නා උත්සාහය තමයි සම්මා සතිය. කතමෝච භික්ඛවේ සම්මා සමාධි මේ සම්මා සමාධිය කියන්නේ මොකක්ද? ඉතින් මේ සමාධිය පිළිබඳ ටිකක් දිග විස්තරයක් තමයි තියෙන්නේ. ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මෙහිදී භික්ෂුව විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ. මෙතිත වැදගත් වචන දෙකක් මේ එන්නේ. කාමයන්ගෙන් වෙන්වම අකුසල් දහම් වලින් වෙන්වම සවිතක්කං සවිචාරං විතර්ක විචාර සහිත වූ විවේකජම් පීති සුඛං විවේකයේ නිසා හටගත් ප්‍රියතිය හා සුවය ඇති පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. පළවෙනි ධානයට පැමිණ සිටිනවා. එහෙම ඉන්නවා නම් ඒක පළවෙනි ධානය සම්මා සමාධි. එතකොට ධාන කියන වචනයෙන් අදහස් වෙන්නේ කෙලෙස් නැති తত্ত্বය, කෙලෙස් දවාලු తত্ত্বයේ පවතිනවා කියන එකයි. ඒ කියන්නේ ඒ සිතේ කෙලෙස් නැහැ කියන එක. ඒ తত্ত্বයටපත් වෙන්න පුළුවන් නම් කෙලෙස් වලින් අයින් වුණු తত্ত্বයක් තමයි ඒ තියෙන්නේ. ධානයකට පැමිණෙනවා කියන්නේම එතකොට කෙලෙස් වලින් බැහැර වීමයි. එතකොට මේ කෙලෙස් වලින් බැහැර වෙනවා කියන එක බොහොමම ගැඹුරු තැනක්. මොකද දැන් ලෝක සත්‍ය අපාගාමී වෙන්නේ සංසාරගාමී වෙන්නේ කෙලෙස් බර නිසානේ. ඒ කෙලෙස් බර දුරලා ගන්න යම් කෙනෙක් සමත් වෙනවා නම්
ඒ සමත් වෙන පළමු අවස්ථාව තමයි මේ පළවෙනි ධ්‍යානය. ඒකේ එක්තරා මට්ටමක් තියෙනවා. ඉතින් අපි ඒක ඉදිරියේදී මේ විශේෂ කර්ම එක එකක් දිහා විස්තර වශයෙන් බලන වෙලාවට සඳහන් කරනවා. දැන් මම මේ වචන කියන්නේ පදපේලිය අර්ථය පමණයි මේ සඳහන් කරගෙන යන්නේ. දෙවෙනි ධ්‍යානය සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ? විතක්ක ਵਿਚාරාණං රූපසමා. විතර්කය සහ ਵਿਚාරය සංසිඳවල අජ්ජත්තං සම්පසාදනං. තමාගේ චිත්ත සාධානයේ පැහැදීම සහිත චේතසෝ ඒකෝදි භාවං. සිතෙහි එක්වන් භාවයටපත් විසිරී පවතින බව දුරු කළ අවිතක්කං අවිචාරං. විතර්ක විචාරයන්ගෙන් තොර වූ සමාධිජං පීසුකං. සමාධිය නිසා හටගත් ප්‍රීතිය හා සුවය ඇති ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති. දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා නම් අර්ථ වඩා ඉහළ තලයකට සමාධිය වැඩිලා. ඒකට කියනවා දෙවෙනි ධ්‍යානය. එහෙම නැත්නම් සමාධියේ දෙවෙනි තලය. ඊළඟ තුන්වෙනි තලය කොහොමද? පීතියාච විරාගා. දැන් සාමාන්‍යයෙන් භාවනාවක් වඩන කෙනෙක් භාවනාව අරමුණේ තියාගන්න බැරුව බොහෝ වෙහෙස ගනිමින් පීඩාකාරීවත් නමුත් අතහරින්න නැති උත්සාහයෙන් කරගෙන යනවා. හැබැයි එයාට ලොකු සතුටක් නැහැ. මොකද තාමත් තමාගේ සමාධියේ එක අරමුණේ තියාගන්න හිත සමාධි සත්වයට ගන්න බැරි වෙලා තියෙන නිසා තාමත් පොඩි හිතේ කසුකුසුවක් නොසන්සුන් භාවයක් නොසතුටු ස්වභාවයක් තියෙනවා. මට තාමත් බැරි වුණානේ මේ එක සමාධි හිතකට හිතපත් කරගන්න කියලා. දැන් මේ දෙවෙනි තලයේ පහු කෙරුවෙන් පස්සේ ආන්ගේ තලයේ ඉක්මවන තැනකට එන එක ගැනයි මේ කියන්නේ. පීතියාච විරා. දැන් උතවම දෙවෙනි තලයට එනවා කියන්නේ විවිධ අරමුණු ගන්නා බව නැති වෙලා එක අරමුණට හිත තියාගන්න පුළුවන් වෙච්ච තත්ත්වය. විතක්ක ਵਿਚාර නැහැ කියන්නේ ඒකයි. අරමුණේ හිත පිහිටියාද නැද්ද හොයලා බලන බව නැතුව අරමුණේ හිත තියෙනවා. ඒ නිසා ඒ බව දන්නවා. ඒ ගැන 아무තු විමසීමක් නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන தත්ත්වය. ඒ தත්ත්වයේදී තමන්ට හිතට සතුටක් එනවා. දැන් නම් මගේ අරමුණේ හිත තියාගන්න පුළුවන් බව තියෙනවා. සමාධි භාවයට යම් තරමකින් හිතපත් වෙලා තියෙනවනේ කියන දැනීම ඇති වෙනකොට ආන්ගේ භාවනා විෂය පිළිබඳව සතුට ජනනය වන තැනක් තියෙනවා. යම් කිසි කෙනෙක් භාවනාවකට එළඹිලා මේක ඕනෑකමින් බැහැගෙන කරන්න පටන් ගන්නේ ඔන්න ඔය සතුට ජනනය වුණු තැන ඉඳලයි. දැන් මේ භාවනා විෂය හැම දිනාටම අප්‍රසන්න එපා කරන්න බැරිම වැඩක් කියන බවට පත් වෙලා තියෙන්නේ. ඒක ගැන ඔය කියන තලයේ දියුණුවක් ලබා ගන්න අසමත් වීම නිසා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අනෙකක් නිසා නෙමෙයි. ඒ තලයට දියුණු වන තෙක් අපි පුහුණු වීමක්, පුරුදු වීමක්, වැඩිවීමක්, දියුණු කිරීමක්, සංවර්ධනය කිරීමක්, යෙදීමක් නොකරන නිසා. එහෙම කරලා දවස් කීපයක් ඒ සම්බන්ධයෙන්ම වෙහෙසුණා නම් ඕන කෙනෙකුට අපි නම් වෙන්නේ සාමාන්‍යයෙන් දෙන්නේ කියන්නේ මේක බලෙන් කරනවා නෙමෙයි. මේක නිසි ආකාරව කර්මස්ථානයේ යොදවපුවාම තුන්වෙනි දවස වෙනකොට ওই තලය පහු කරන්න සමත් වෙනවා වීරියෙන් කරන අය. එතකොට එහෙම වුණාම භාවනා අරමුණ එක අරමුණේ පවතිනකොට සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. මට දැන් දිනුණු සමාධි සත්‍යයක් වැඩිලා තියෙන්නේ කියලා. මෙන්න මේ සතුට එකත් එක්තරා ආකාරයක ලෝභනීය බවකට යනවානේ. ඒකනේ ධර්මයේ නිවන් මගේ නෑනේ ලෝභ ද්වේෂ තියෙන්න පුළුවන්කම. ඒ නිසා මේ භාවනා සමාධිගත වීම පිළිබඳව හටගන්නා සතුට ප්‍රීතිය ඒ ප්‍රීතියට ලෝභයක් බවට පත් වෙන්න දෙන්නේ නැතුව ඒ ප්‍රීති සහගත සුඛ සහගත ස්වභාවයත් හිතෙන් අයින් කරගන්නවා. අන්න ඒකනේ තමයි මේ කියන්නේ ප්‍රීතියාච විරාග. ප්‍රීතියනොත් රාගයටපත් වෙන්නේ නැතුව බැඳීමටපත් වෙන්නේ නැතුව එතකොට විරාග උපේක්ඛකෝච විහෙරති. උපේක්ෂා සහිතව වාසය කරනවා. අන්න ඔතන වැදගත් තොරතුරක් තමයි එන්නේ.
උපේක්ෂා සාගතව. අපි සාමාන්‍ය ලෝකයේදී ඉන්නේ උපේක්ෂා සාගතව නෙමෙයි. අපි බොහෝ විට පැත්තකට බර වෙන බව තමයි තියෙන්නේ. ඒ කියන්නේ හිත හොඳයි කියලා යමක් බාරගත්තොත් ඒ පැත්තට බර වෙලා යනවා. නරකයි කියලා බාරගත්තොත් ඒ පැත්තට බර වෙලා යනවා. එතකොට හොඳ හෝ නරක දෙකෙන් එකක් අල්ලා ගන්න බව තමයි අපේ ව්‍යවහාරය. දැන් මේ කියන යෝගියා ඔය දෙපැත්තම අත්හරිනවා. දෙපැත්තම අත්හරපාම මොකක්වත් හොඳයි ප්‍රියයි කියලා ගන්නෙත් නෑ. නරකයි අප්‍රියයි කියලා ගන්නෙත් නෑ. මධ්‍යස්ථ වෙනවා. ඒකට තමයි කියන්නේ උපේක්ඛා කියලා. ඉතින් මේ උපේක්ෂාව යුක්තව වාසය කරනවා. එයා කොහොමද එහෙම ඉන්නේ? සතෝච සම්පදානෝ. හොඳට සිහිය පවත්වාගෙන හොඳට දැනුම්වත් බව ඇතුව සුඛංච කායේන පටිසංවේදේති. ඔන්න ඔය අවස්ථාවේ තියෙන තත්ත්වයක් පෙන්වන කොහොමද? එයාට ප්‍රීතිය අත්හැරියට මේ හිත එකඟ වීම නිසා හිතේ දැනෙනවා බොහොම සුවදායි තත්ත්වයක්. එතකොට උතන කායේන පටිසංවේදී කිව්වම කාය නෙමෙයිනේ ඇත්තටම සැප හෝ දුක විඳින්නේ හිතනේ. කායන කියන්නේ එතකොට චිත්තචෛතසික ධර්මයන් විසින් මේ වින්දනය කරන ස්වභාවය. සුඛංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති. මේ ආර්යෝ උත්තමයෝ දිනුව ලබාපු අය කෙලස් වලින් තොර වෙච්ච අය ආචික්ඛන්ති කියනවා නම් මොනවාද? උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේ. මේ අත්තනම් උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. හොඳ සිහියෙන් යුක්තව ස්ව විහරණයේ යුක්තව කියලා යමෙක් හඳුන්වනවා නම් ආන්ගේ தත්ත්වයටපත් වෙලා ඉන්නවා නම් තත්ත්‍යඥානං උපසම්පංජ විහෙරති. එයා ඒ පැමිණිලා ඉන්නේ තුන්වෙනි ධ්‍යානයට. එතකොට ආර්යයන් වහන්සේලා හොඳයි ප්‍රියයි කියලා අගය කරන්නේ ওই තුන්වෙනි ධ්‍යානෙ. අර පළවෙනි දෙවෙනි දෙක අගය කරන්නේ නැහැ. ඒක බොහොම ලාභාල හීන අවස්ථාවක්. එතකොට මෙන්න මේ தත්තර යම් කෙනෙක්පත් වෙලා ඉන්නවා නම් ඒ තලයේ තුන්වෙනි ධ්‍යානය කියලා කියනවා. දැන් ඊළඟ එහා පැත්තට යනකොට தත්ත්වය මොකද්ද? සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා. සැපයත් දුකත් කියන දෙකම අත්හැරලා දාලා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. දැන් මේ තලයට එන්න පෙරදීම සෝමනස් දෝමනස් දෙකම දුරු කරලා අදුක්ඛං අසුඛං දුක් බවකුත් නැති සැප බවකුත් නැති උපේක්ඛා සති පාරිසුද්ධින් උපේක්ෂාව නිසා හටගත් සිහිය සහ ඒ නිසාම ඇතිවන පිරිසුදු භාවය ඇති චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. හතරවෙනි ධ්‍යානයේ යම් කෙනෙක් පැමිණ වාසය කරනවා නම් අයං උච්චති භික්ඛවේ සම්මා සමාධි. අන්නෝකට තමයි කියන්නේ සම්මා සමාධිය කියලා. එතකොට ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධී ගාමිනී පටිපදාරිය සත්‍යං. දැන් ওই කාරණා අටම තමයි විස්තර කරලා අවසානයේ සඳහන් කරන්නේ. මෙන්න මේකට තමයි කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය කියලා තමයි හඳුන්වන්නේ. එතෙන් මෙන්න මේ විදිහට යම් කෙනෙක් දැනගත්තොත් එයාට පවතින ධර්මතා කොහොමද කියලා මේකේ ඉතිරි වාක්‍යයෙන් විස්තර කරනවා. ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. දැන් මේ ආකාරයෙන් ඔය බලාපු කාරණා අට සම්බන්ධයෙන් තමා කෙරෙහි ධර්මයන් පවතින ආකාරයන් දිහා බලලා එහෙම වාසය කරන්නත් පුළුවන් කෙනෙක්. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අන් අය කෙනෙක් ඒ විදිහට හැසිරෙනවා දැකලා එහෙම වාසය කරන්නත් පුළුවන්. අජ්ජත්තා බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමා සහ අන්‍යයන් කෙරෙහි බලමින් ධම්මානුපස්සීව වාසය කරන්නත් පුළුවන්. සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. උදය කියන්නේ පහළ වීමයි. එතකොට ධර්මයන්ගේ ඇතිවීම දකිමින් වාසය කරන්නත් පුළුවන්. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ධර්මයන්ගේ විනාශය වෙනස් වීම නැති වෙලා යන හිටියේ විදිහ එහෙම දකිමින් වාසය කරන්නත් පුළුවන්. සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති. ඇතිවීම නැතිවීම ධර්මතාවල් දිහා දකිමින් ඉන්නත් පුළුවන්. අත්ති
ධම්මෝතිවා 50 සතිපත්චුපටිතා හෝ. ඉතින් එහෙම බල බල ඉන්නකොට එයාට දැනුමක් ඇති වෙනවා මේ ධර්මතා නෙමෙයි ලෝකේ තියෙන්නේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ ආශ්‍රයේ තියෙන්නේ ධර්මතාවල් නේ කියන දැනුමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන විදිහේ සිහියක් ඇති වෙන්න පුළුවන්. එතකොට සතුපත්ත බව යාවදේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය. ඒ විදිහට තිබීම එයාට ඥානය වැඩිම පිණිසත් සිහිය වැඩිමත් පිණිසත් හේතු වෙනවා. ඒ වගේම අනිශ්චිතෝච විහෙරති. එයා තණ්හා මාන දිට්ඨිය ආදී ප්‍රපංච ධර්මයන් සසරට ඇදලා දාන ධර්මයන් ආශ්‍රය කරන්නේ නැතුව ඒ වගේ වෙන්වලා වාසය කිරීමත් සිද්ධ වෙනවා. නචකින්චි ලෝකේ උපාදීය කිසිවක් පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේ හොඳයි ප්‍රියයිගේ අපූර්ව මනාපයි සුන්දරයි කියලා අල්ලා ගැනීම වශයෙන් පවතින්නේ නැහැ. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛෝ මෙන්න මේ ආකාරයනොත් මහණෙනි භික්ෂුව ධම්මානුපස්සී විහෙරති. ධර්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරනවා. මොන වගේද? චතුසු අරිය සත්‍යේසු සතර ආර්ය සත්‍යයන් පිළිබඳව කියලා තමයි මේ විස්තරයේදී සඳහන් වෙන්නේ. එතකොට දැන් අපි කෙටියෙන් වාචික විස්තරයක් තමයි දැක්ුවේ. දැන් අපිට දැන් මේ ගැන යම් ආකාරයක ටිකක් දිගු වශයෙන් මේ තොරතුරු සලකා බැලීමේ අවස්ථාවයි දැන් ඉදිරියට තියෙන්නේ. දැන් මෙතන පළමුවෙන්ම සඳහන් කරනවා කතමාජ වික්‍රවේ සම්මා දිට්ඨි කියලා. මොකක්ද මහණෙනි සම්මා දිට්ඨිය? ඒක හඳුන් කරන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියලායි. එතකොට දුක්ඛේ ඥානං දැන් මේ නිවැරදි දැක්ම මොකක්ද කියන ප්‍රශ්නේ නෙමෙයි අහන්නේ. එතකොට ඒකට පිළිතුර වෙන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං. දැන් අපිට සාමාන්‍ය ලෞකික පුද්ගලයන්ට නැති තත්වයක් තමයි මේ සාමාන්‍ය ලෞකික පුද්ගලයා මේ ජීවත් වෙනවා කියන එක දුකක් කියලා කවුරුත් බාරගන්නේ නැහැ. දැන් ඒ සාමාන්‍යයෙන් හිතන්නේ සැපයි කියලා. දැන් කෙනෙක් හම්බ වෙලා කොහොමද දැන් තොරතුරු කියවම නෑ වරදක් නැති හොඳින් ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? තමන් දුකෙන් ඉන්නවා කියන බවක් එතන සඳහනක් නැහැ. නිවන්නක් ඉස්සරහට එන්නේ නැහැ. දැන් අපේ ස්වාමීන් වහන්සේ නමක් මේ මට කියපු එක්තරා තොරතුරක් මට මේ වෙලාවේ මතක් වුණා. ඒකයි මම මේක මතක් මේ වෙලාවේ කියන්න ගත්තේ. අපේ සමාජයක හිතවත් වුණ එක්තරා ස්වාමීන් වහන්සේලා දුර බැහැර ප්‍රදේශයක වස් කාලයක වාසය කරන්න ගියා ස්ථානයකට. ඉතින් උන්වහන්සේ එතන ඉන්නකොට ඒ ගමේ කට්ටිය ගොවිතැන් කරන පිරිසක් බොහෝ සෙයින් ගොවිතැන් කරනවා. ලෝරිය වලට බඩු පටවල වෙනද පොළට යවන විදිහේ මහා වශයෙන් මේ ගොවිතැන් කරන අය. ඉතින් මේ ස්වාමීන් වහන්සේ එයාගේ දාන වේල ගෙනල්ලා කම්බි වැටෙන් එහා පැත්තේ ඉඳලා ස්වාමීන් වහන්සේ කියලා කතා කරලා වැටෙන් මෙහා පැත්තට දීලා ආපහු යනවා. ඒ විදිහට ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ තරම් වෙලාවක් නැහැ මේ වගේ දෙන්න මේ දාන ටික පූජා කරලා බුද්ධ පූජාව තියලා අනුශාසනය කරගෙන ආශිර්වාද ලබාගෙන යන්න තරම්වත් විවේකයක් නැහැ. ඒකත් වැටෙන් මෙහාට දීලා යන්නේ. ඉතින් එහෙම අයගෙන් දැන් කොහොමද කියලා ඇහුවොත් එහෙම කියන්නේ නෑ වරදක් නෑ අපි බොහොම සැපෙන් ඉන්නවා. කිසි කවුලක් නෑ කියලා කියන්නේ. ඉතින් මේ අය මේ ගෙවන ජීවිතේ කිසිසේත් මේගොල්ලෝ දුකයි කියලා බාර ගන්න නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් අර අවුවේ කාෂ්ඨ රස්මේ තියෙන හේන් වල උදළු ගන්නවා. එතකොට ඒවා කොටනවා, ඒ වගේ පොර දානවා, වතුර දානවා. මේ සෙදි පොරවගෙන මාර කාෂ්ඨ කවු කාගෙන දුවිල්ලේ ඉන්නේ. විඳින්නෙම දුක. හැබැයි සම්බද්දොයිතෝකට මේක දුකක් කියලා කරකන්නේ මේ සැප උදෙසා විඳින්නෙම නම් තන්නේ කරම දුක් ගොඩක් විඳින්නේ. නිදා ගන්න වෙලාවක් නැහැ. පාන්දර රැ තිස්සේ නැගිටගෙන උයාගෙන කැමටි කාගෙන දරුවෝ ඉස්කෝලේ යවාගෙන කර්මාන්ත කරලා ඒ වටික තල්ලු කරලා තියලා දානි රුපියලව නම් ඒකත් වහ ගෙනින් දීලා සෝගාල දුවගෙන ගිහිල්ලා වැඩ පොලේ තින් වැඩ. දවල් මද්දහන් වෙනකන් 12 වෙනකන් අවුවේ තැම්බි වැඩ කරලා
ඒ අස්වන නෙරලා වාහන වල පටවලා වෙළඳ පොළට යවලා ඉතින් ඒවෙන් කීයක් හරි අරගෙන ගෙදරට ඕන කරන බඩු මුට්ටුත් අරගෙන කඩි මුඩිය පයින් කර ගහගෙන ඇවිල්ලා සමහර විට ඉතින් වහ ආයෙත් බඩු වලට ආයෙත් ගොවිපළට දැන් මේ විදිහට රෑ වෙනකම් වැඩ කරලා ඇවිල්ලා ගෙදර තියෙන සියලු දර වතුර ගන්න ඒවා දරුවන්ගේ වැඩ රෙදි පෙරදි හොදන වැඩ ඉවත් කරලා උයලා පෙරලා කාලා බුදියා ගන්නකොට සමහරවිට රෑ 9යි 10යි ඒ මුළු කාලෙම වැඩවලට යෙදෙන කෙනාගෙන් දැන් කොහොමද කියලා වන්න වරදක් නෑ බොහොම සුවපෙන් ඉන්න අපි නම් බොහොම සන්තෝෂෙන් තමයි ඉන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් මොකද්ද මේ කියන එකේ තේරුම? දැන් මේ ජීවත්වම දිසා කරන්නා වූ මේ මහා ව්‍යායාමය කිසිසේත්ම දුකක් කියලා බාරගන්නේ නැහැ. ඉතින් මේක තමයි ලෝකේ தත්ත්වය. මම අපට දැනුණු එක කාරණයක් ගැන මතක් කරුවේ කවුරුත් එහෙමයි. හැමදෙනාම එහෙමයි. අපේ සමාජයේ ඉන්න ලිපිකරුවා, කම්කරුවා, ඉංජිනේරුවා, දොස්තර මහත්තයලා ඔය කවුරුත් ඔහම තමයි වෙලෙන්දෝ දැන් වෙලඳාමේ නිරත වෙලා ඉන්න අය අපේ ගම් ප්‍රදේශයේ එක්තරා මහත්මයෙක් ඉන්න පාන්දර එනවා වගේ. ඇවිල්ලා ඉතින් ආසනේ ඉඳගෙන ඉතින් වෙලඳාම රැ වෙනකන් ඉඳලා තමයි ගෙදර යන්නේ. ඉතින් මේ කෙනාට විවිධාකාර වූ සමාජ සම්බන්ධකම් තියෙනවානේ. නෑදෑයෝ ඉන්නවා. එතකොට ඒ නෑදෑයෝ ඉන්න අය තම තමන්ගේ උත්සව පවත්වනවා. විවිධාකාර වූ වන්දනා ගමන් යනවා. පුද පූජා කරනවා. ඉතින් නොඑක් ඔය රැස්වීම උත්සව බලන්න යනවා. ඉතින් සාමාන්‍ය ඒ මිනිස්සු යම් ආකාරයක නිදහසක් විඳිනවා. මේ කෙනාට මේ කඩේ දාලා කවදාකවත් මේ ගමනක් යන්න විදියකුත් නැහැ, මවුල් ගෙදරට යන්න විදියකුත් නැහැ, මරණ ගෙදරට යන්න විදියකුත් නැහැ, පන්සලට යන්න විදියකුත් නැහැ, සීල් සමාදන් වෙන්න විදියකුත් නැහැ, දැන් වන්දනාවක යන්න විදියකුත් නැහැ. ඇයි? හැමදාම දැන් ව්‍යාපාරයේ අතහැරලා ගියොත් එහෙම එතන පාඩු වෙනවා කියලා. ඒක පාඩු වෙනවට ඒක වළක්වාගෙන ඒකම රැකගෙන ඉන්නවා. හැබැයි ඉතින් රටේ අයට පේන්නේ අප්පා මුදලාට හොඳ සල්ලි තියෙන ලෝරි 4-5 තියෙනවා. යන වාහන ජිප් එකක් තියෙනවා. හොඳ වෑන් රථයක් තියෙනවා. හොඳ බංගලාවක් ගයක් හදාගෙන තියෙනවා. යන්නේ වාහනේ. හරි සැපෙන් ඉන්න මිනිස්සුන්ට හොඳ යමකමක් තියෙනවා. හැබැයි ඒ මිනිහා විදිහට බලු දුක් බලපුවම මොකටද කියලා හිතලා කෝටියක් වස්තුව දුන්නා මොකක්ද ඇති වෙන්නේ? ජීවිතේ මුත්‍රා කරන්න යන්නවත් විවේකයක් නැහැ. ඒ මිනිහා අතර ගහේ බන්දක වගේ හිර වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ජීවිතවල ස්වභාවය. දැන් එයා හිතනවා අපි මේ සැපෙන් තමයි ඉන්නේ කියලා. මේ ජීවත් වෙලා ඉන්න කවුද? ඔය කියන විවිධ ආකාරෝ කර්මාන්තවල ව්‍යාපාර යෙදෙමින් නොයේ කාර්ය කටයුතු යෙදෙමින් දිවා රාත්‍රි මහන්සි වෙමින් අතෝරක් නැතුව විඩාවටපත් වෙමින් සැප සඳහා ක්‍රියා කරනවා. කවුද දුක් කියලා කියන බාරගන්නේ? කවුරක්වත් නැහැ. කිසිම කෙනෙක් මේ ජීවත් වීම දුකයි කියලා බාරගන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. පළමුවෙන් බාර ගන්න ඕන මේ සංසාරයේ දුකයි කියන බවක් තියෙනවා නම් ඒ දුක් ස්වභාවයක තමයි අපි ඉන්නේ කියලා. ඔය කියන කාරණාව නිවැරදිව කාට හරි වැටහුනේ නැත්තම් ඉතින් එයා දුකින් මිදීමේ ක්‍රියාවලියකට බහින්නේ නැහැ. ඇයි දුකක් කියලා එකක් දන්නෙත් නැහැ, තියෙනවා කියන්න දන්නෙත් නැහැ, දුකක් නැහැ ඉතින්. එහෙමනම් අපි මේ අවශ්‍ය තරමට නිදවත් ලබා ගන්න නැතුව විවේකව හොඳට කෑම ඇති වෙන්න කෑම ටිකක් කාලා එහෙම සුවපත් භාවයටපත් වෙන්නේ නැතුව වේස වහන්සිය අරගෙන විඩාව අරගෙන වැඩපළේ යෙදෙන්න විවේකයේ ගන්නෙ නැතුව එතකොට තමන්ගේ සුඛ විහරණයට යෙදෙන්නේ නැතුව දරුවෝ හදන්න, වැඩ ව්‍යාපාර කරන්න, කර්මාන්ත කටයුතු කරන්න. ඉතින් මේ කාරණාවල වලට තමන්ගේ කිසි සැප විහරණයක් නැතුව විඳින්නෙම දුක්. හැබැයි හිතන්නේ සැප සඳහා අපි මේ යෙදෙන්නේ. දැන් මේ වයින් ආදායම් අපම අපට සැපෙන් ඉන්න පුළුවන්. ගෙදරට ඕන බඩු ගත්ත හැකි, ළමයින්ට හොඳට උගන්ව ගන්න පුළුවන්. ඉතින් ජීවිතයේ සන්ධ්‍යා කාලේ සුවෙන් ඉන්න ඕන කියලා එහෙමනේ හිතන්නේ. හැබැයි දැන් අපි මේ එන අයගෙන් අහනවනේ දැන් අයි පන්සලටවත් එන්නේ නැත්තේ? සීල් සමාදන් වෙන්න එනවද? භාවනාවක් එහෙම දිනු කරගෙන තියනවද? අනේ ස්වාමීන් වහන්සේ යන්න නම් හරි හිතේ තියෙනවා මේ
වැඩනේ වැඩ හන්ද තමයි එන්න හම්බෙන්නේ. ඉතින් ඇයි මේ දුවලා පුතාලා වැඩ වලට යනවා පැටව බලාගන්නේ අපි. ඉතින් මේ උන්දාලා අපහම උන් පාලා අනාථ වෙනවනේ. ඉතින් දැන් කොහොමද එන්නේ? ඒකනේ මේ වෙලා තියෙන්නේ. දැන් බලපුවාම ඒගොල්ලන්ට තමන්ගේ බැරිම බැරි වයස වෙනකන් ඉඳලා තවත් මේ දරු පැටව බල බල නලව ඉන්නවා. ඉතින් කිරියම්මල. ඔහොම ඉඳලා අවසානයේ මොකද වෙන්නේ? දන්නේම නෑ මාර්යා ඇවිල්ලා ඇදගෙන ගිහිලා දානවා කොහාටද? අන්න එතන තමයි ප්‍රශ්නේ එන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ලෝක ස්වභාවය පිළිබඳව. ලෝකේ පවතින න්‍යාය ධර්මය මොකද්ද? එතන තියෙන්නේ අස්සාදනීයසු ධම්මේසු අස්සාදානුපස්සීනෝ විහෙරතෝ කාලං කරේ යතහබතන් නික්ඛෙත්තං එවං නිරේ. ආස්වාදනය කරන ධර්මවල ආස්වාදනය කරමින් ඉන්න වෙලාවක මිය පරලෝකියොත් යන්නේ අපායට. දැන් අපි මේ දරුවන් හුරුතල් කර දරුවන්ගේ සැප දුක් දිහා බලාගෙන hina වෙමින් උඩ පායමින් අත්පුඩි ගාමින් ඒ අයකට සතුටෙන් ඉන්නවා කියලා හිතාගෙන තමයි ජීවිතේ ගෙනියන්නේ. දැන් ওই කියන දේවල් කර ඉන්න කෙනා දැන් සමාධියක් වඩා ගන්න හිත මේ බැඳලා තියෙන කෙලෙස් වලින් අයින් කරගන්න උත්සාහයක් ව්‍යායාමයක් යෙදුනේ නැතුව ඔහොම ඉඳලා මැරෙන්න යන වෙලාව වෙනකොට මොනවද සිහි කරන්න තියෙන්නේ? මොකක්වත් නැහැ. තමන් සමාධියක් දිනු කරගෙන හිත කෙලෙස් වලින් අයින් කරගන්න කිසි පුරුද්දක් නැහැ. දැන් අරවම ආශ්‍රය කරගෙන ඒවා ගැනම හිතමින් ඒවාගෙන් වෙන විපත් වලට මොන දෙන්නේ කොහොමද කියලා බලමින් ඉඳලා මරුණොත් කොහෙද ගිහිල්ලා උපදින්නේ? ඉතින් අපායේ තමයි උපදින්න වෙන්නේ. මෙන්න මේක තමයි සංසාරගාමී වෙන්න හේතු වෙන්නේ. පළමුවෙන් බාර ගන්න ඕන මොකද්ද? අපිට දුකක් තියෙනවා මේ ජීවිතය තුල කියලා. එහෙම බාරගත්තේ නැත්නම් එයත් ওই දුකෙන් මිදීමේ වැඩ පිළිවෙලට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පළමුවෙන් දැනගන්න ඕනේ මේ ජීවත් වීම කියන්නේ දුක් ඇති කරන තත්වයක් කියන එක. දැන් ඒක කවුද බාරගන්නේ? ඒක දැන් සත්‍යයක් වශයෙන් ඒක බාර ගන්න එහෙම හිතන්නවත් නැහැනේ කවුරක්. එhmenan මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙලාද මිනිස්සෙන්ට? ඒක තමයි කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා. ඕක තේරුම් ගන්න මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙනකන් ඉන්න ඕනේ නේද ඕන කෙනෙක්? එහෙම එකක් නැහැ. තමන් මේ විඳින ජීවිතය ඇත්ත වශයෙන්ම බැලුවොත් සැපද යන්නේ දුකද කියන එක තෝරලා බැලුවොත් විඳින්නෙම දුක් හැබැයි ඉන්නේ සැපෙන් කියලා තමයි හිතන්නේ. ඔන්නෝක තමයි දුක්ඛ සත්‍ය අපට අවබෝධ වෙලා නැහැ කියන්නේ. ඕක මේ තේරුම් ගන්න බැරි අපබ්‍රංශයක් නෑ ඕක. දැන් මේ උගා දෙනෙක් කියන අපේ එහෙම තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ ආර්ය සත්‍ය කියන ඒවා කියලා. ආර්ය සත්‍ය කියන්නේ ඕක තමයි සැබෑම සත්‍යය. දැන් මේ විදිහට මේ ජීවත් වෙන සත්වෝ විඳින්නේ විඳින්න දුක් විඳින්න තියනවා දුක් විඳින්න යෙදලා ඉන්නවා කියන බව යම් ආකාරයකින් පිළිගැනීමට ලක් වුණොත් ඇයි එහෙම වෙන්නේ කියන බවත් ඒගොල්ලෝ උන්ට තේරෙනවා. එකක් තේරුණා නම් අනික තේරෙන්නේ නැති දෙයක් නෑ. ඒක තමයි ලෝකේ ස්වභාවය. බුදුහාඳුරු කියනවා මේ කියන සිද්ධිය ගෞපති ස්වාමීන් වහන්සේ කරපු දේශනාවක් එනවා. ඒකෙන් කියනවා උන්වහන්සේ නම් කරනවා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා එක සත්‍යයක් අවබෝධ කරපු කෙනෙක් අනිත් සත්‍ය උත් අවබෝධ කරලා තමයි තියෙන්නේ කියලා. දැන් බලමු අපට උනත් ඔක කොහොම තේරෙන්නේ නැද්ද කියලා. යම් කෙනෙක් මේ දුක් තියනවා කියන කාරණේ බාරගත්තා නම් දැනුණා නම් වැටහුණා නම් එයාට ඒකම තේරෙන්නේ නැද්ද අපි මේ දුක් විඳින්නේ මේ ආශාව නිසා කියලා. මේ ජීවත් වෙන්න තියෙන ආශාව නිසා සැපෙන් ඉන්න ඕනේ කියන හිතවිල්ල නිසා ඒ සිතවිල්ල අයින් කරන්න බැරි නිසා ඒ සැප ලබන්න ඕනේ කියන ව්‍යායාමයක යෙදිලා ඉන්න නිසා තමයි මේ විවිධාකාර දුක්ඛම් කටළු වෙන්නේ කියන එක. ඉතින් ඕක මහා තේරෙන්නේ නැති අපබ්‍රංශයක් නෙමෙයි. ඉතින් ඒක තේරෙනවා. මේවට තියෙන මේ ආශාව සම්පූර්ණයෙන් යම් කෙනෙක් අතහැරියා නම් ඔය තමන්ගේ ජීවිතය පවත්වා ගන්න යම් කිසි ආහාරයක් අරගෙන ජීවිතේට මූලික අවශ්‍යතා කීපයක් තියෙනවානේ.
ඇඳුම් ඕනේ, ආහාර ඕනේ. දැන් ඔය අවුවෙන් වැස්සෙන් පින්නෙන් වාගේ දේවල් වලින් යම් යම් වෙන පීඩාවල් තියෙනවා නම් ඒවායෙන් වළකින්න ඕනේ. ජීවිතයේ ලෙඩ දුක් ආදී આવොත් වළක්වලා සුවදායක පවත්වා ගන්න. ඔය ටිකනේ ඕනෑන්නේ. දැන් ඔකට මහා බංගලාවල් නැත්තම් වැස්සෙන් තෙමෙන්න නැතුව ඉන්න බැරිද? පුළුවන්. මහා අලංකාර වස්ත්‍ර මොහොතර ඒවා නැත්තම් අවුවෙන් වැස්සෙන් පින්නෙන් සීතලෙන් වළකින්න බැරිද? පුළුවන්. එතකොට ලෝකේ තියෙන ඉහළම පැලැන්තියේ කැම නැත්තම් බඩගින්න නිවා ගන්න බැරිද? ඒත් පුළුවන්. හැබැයි එහෙම කවුද හිතන්නේ? ගයක් හදන්න ගත්තොත් ලෝකේ තියෙන ලොකුම ගේ ඉතාම ලස්සන දේ අනිත් හැමදෙනාම කරන ගේට වඩා හොඳ ගයක්, ඊට වඩා පෙනුම ඇති ගයක්, ඊට වඩා ආඩම්බරයෙන් ඉන්න පුළුවන් ගයක් හදන්න තමයි ආත්තිවාරම දාගන්නේ. ඉතින් අදපම් පුතා ජීවිත කාලයම හම්බ කරලවත් කියන්න බැරි තරම් ණය ගොඩක් අරගෙන. ඉතින් ඕකට නැහින්න ඔට්ටු වෙනවා. මොකද්ද මේකේ හේතුව? තණ්හාව නෙමෙයිද? ඒක එයාට තේරෙන්නේ නැද්ද? එහෙම තේරුන්නේ නැහැ තමයි ඇත්තටම. තේරෙනවා නම් ওই විපත්ති ඇති කරගන්නේ නැහනේ. දුක් ඇති වෙන්නේ ඇයි? ඒවා කෙරෙහි ඇති කරගන්නා තණ්හාව නිසා. මෙන්න මේක තමයි සුද්ධ සිංහලෙන් තේරුම් ගන්න තියෙන්නේ. දුකයි කියලා යම් කෙනෙක් මේ ජීවිතය තුළ තියෙන දුක්ඛ කියලා තේරුම් ගත්තා නම් ඒ දුක් ඇතිවීමේ හේතුව ඒ සඳහා තියෙන අල්ම කරන ස්වභාවය. ඒකට තියෙන පිළිගැනීම. ඒ ගැන තියෙන විශ්වාසය. එතකොට ඔය පිළිගැනීමක් එහෙම යෙදිලා නැති බව නිවැරදි දර්ශනයද නැහැ. ඒක වැරදි දර්ශනයක්, වැරදි දැක්මක්, වැරදි පිළිගැනීමක්. ඒ නිසා තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. එහෙනම් සම්මා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? සම්මා දෘෂ්ටිය කියන්නේ ඕක මේ අමුතු අපභ්‍රංශයක් නෑ ඕකේ. සම්මා දිට්ඨිය කියන්නේ ඒක එහෙම නෙමෙයි කියලා තේරුම් ගන්න එක. එතකොට දුක්ඛ සත්‍ය කියන කාරණය මේ සමාජය තුළ ඕන කෙනෙකුට දැක ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන් කාරණයක්. ඒවා මේ මහා අපභ්‍රංශ නෙමෙයි. ඒ නිසා යම් කෙනෙක් තේරුම් ගත්තා නම් මේ ජීවත් වීම කියන්නේ දුක් ඇති දෙයක් කියලා ඒකට හේතුවක් මේ පිළිගැනීමේ දුක් තියනවා කියන බව පිළිගැනීමේ කාරණයයි කියන එක යට තේරෙන්න ඕන. ඒක තේරෙනවා. ඒ අනුව ඒ සඳහා හේතු වෙන්නේ මොකද්ද? මේ විවිධාකාර දේවල් වලට ඇති කරන තණ්හාව, මාන්නය, දෘෂ්ටිය ඕවා කියන බව තේරෙනවා. ඒවට කියනවා තණ්හා, මාන, දිට්ඨිය වලට ප්‍රපංච කියනවා. පස්සට අදින, ඉස්සරහට යන්න දෙන්න නැතුව වළක්වන, ගැට ගහලා තියෙන, බැඳලා තියෙන, වෙලිලා තියෙන, ඉතිලා තියෙන සංසාරගාමී වෙන කාරණා කියන එක තමයි ප්‍රපංච කියන්නේ. පසුගාමී පැත්තට අදින කාරණාව. එතකොට යම් කෙනෙක් දුක්ඛ සත්‍ය කියලා ඔය කියන දුක් සහිත ජීවිත තත්ත්වයක් තියෙන්නේ කියන එක බාරගත්තා නම් එයාට ඒකට හේතුව මේ අපි අල්ම කරලා තියෙන නිසා නෙමේ කියන බව තේරෙනවා. එතකොට යම් කෙනෙක් ඔය කියන දුක්ඛ කියන කාරණාව බාර අරගෙන ඒ ඇල්ම කියන ස්වභාවය නැති කෙරුවා නම් එයාට ඇති වෙන්නේ මොකද්ද? එයාට ඇති වෙන්නේ දුක් නැති තත්ත්වය. ආන්ගේ දුක් නැති තත්ත්වය උදා වීමට තමයි නිරෝධය කියන්නේ. දුක් නැති බව. ඉතින් ඕකේ මොකද්ද නොතේරෙන එකක් තියෙන්නේ. දැන් අර කියන මහා කර්මාන්ත ව්‍යාපාර දිවා රාත්‍රී කරමින් විවේකයක් ඇත්තම නැතුව දවල් වේවා, රැ වේවා, උදේ වේවා, මධ්‍යහන වේවා වැඩපළ වලටම, කාර්ය කටයුතු වලටම, අවිවේක බවටම මුළු ජීවිතේම කැප කරමින් විඳින පීඩාවෙන් ඔය කියන ආසාව අයින් කරුවා නම් ඒ කියන බරපතල දේවල් වලට බහින්න නැතුව විවේක ස්වභාවයෙන් ඉන්න පුළුවන් බවට එනවා කියන බව තමයි. එතකොට නිරෝධය කියන්නේ නිරෝධ සත්‍ය නිවෙන බව. දැන් ඒ තැනට එන්න මොකද්ද තියෙන ප්‍රතිපදාව කියලා හොයලා බලපුවාම ඒක තමයි මේ පෙන්වන්නේ ආර්ය මාර්ගය කියලා. මොකක්ද ඒකේ මාර්ගය? අන්න පළවෙනිම කියපු එකක් තේරුම් ගන්න ඕනේ. මේ ජීවත් වීම දුකයි කියන බව තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක ඒ දුක් ඇති වෙන්නේ වට ආසාව, ඇල්ම කරන ස්වභාවය, බැඳෙන ස්වභාවය කියන පිළිගැනීම තියෙන්න ඕන. දෙවෙනි එක
දෙවෙනි සත්‍යය තුන්වෙනි කාරණය ඒ කියන බැඳීමෙන් නිදහස් වුණා නම් දුක් නැති සත්‍යයක් එන්නේ කියන දැනීම ඒක තුන්වෙනි සත්‍යය. හතරවෙනි කාරණය තමයි ඒක සඳහා අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාවක් පිළිවෙලක් මාර්ගයක් තියෙනවා කියන බව. මෙන්න මේ මාර්ගය මොකද්ද කියන විස්තරය තමයි ඒතකොට දැන් මේ පළමුවෙන් හඳුල්ලා දෙනවා ඒකේ දෘෂ්ටිය හා සම්බන්ධ බැඳුණු කාරණාව. ඒක තමයි ඔය පළවෙනි අංගයෙන් පළවෙනි කාරණේ වශයෙන් කියන්නේ. මොකද්ද? සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ නිවැරදි දැක්ම. සම්මා සංකප්ප. සංකල්පනාවල් කියන්නේ දැන් එතකොට වැරදි පැත්තේ සංකල්පනාවල් තියෙනවා නම් එයාට පුළුවන්කමක් වෙන්නේ නැහැ ඔය කියන දුක් නැති තත්ත්වය දක්වා යන්න. ඒ නිසා ඒ සම්මා සංකල්පෙත් පිහිටන්න ඕන. එතකොට සම්මා සංකල්පය කියන්නේ ඒ සම්මා කියන්නේ මොන විදිහේවද? දැන් අර මහා වශයෙන් කැමැති වෙන බැඳිලා ඉන්න හොඳයි කියලා පිළි අරන් තියෙන කාරණාවෙන් අයින් වෙන්න ඕනේ. ඒ කාරණාවෙන් පළවෙනි එක තමයි කම්සපයට තියෙන කැමැත්ත. මොනවාද කම්සප කියන්නේ? අනතින් දවක තමයි ධර්ම කියන්නේ. වට තමයි ධර්මය කියන්නේ. කම්සපය කියන්නේ මොකද්ද? බලන දේවල් වලට තියෙන කැමැත්ත, අහන දේවල් වලට තියෙන කැමැත්ත, ගඳ ආදි වශයෙන් විඳින දේවල් වලට තියෙන කැමැත්ත, රස ආදි වශයෙන් විඳින දේවල් වලට තියෙන කැමැත්ත, ස්පර්ශ වශයෙන් ලබන දේවල් වලට තියෙන කැමැත්ත, ඒ ළඟට සිතවිලි සිතන දේවල් වලට තියෙන කැමැත්ත. ඔන්න ඔකට කියනවා කාමච්ඡන්දය කියලා. කම්සප විඳින්න ඔය කියන ඒවායින් යම් වින්දනේවල් ලබලා ඒවායින් ප්‍රියමනාපාකාරයෙන් සතුටු වෙවි ඉන්න තමන්ට ඕනෑ තරම් සතුටු වෙවි ඉන්න ඔය කියන කම්සප ලබන්න තියෙන කැමැත්තට කියනවා කාමච්ඡන්දය කියලා. ඉතින් ඒ කාමච්ඡන්දය යම් කෙනෙක් ගාව තියෙනවා නම් කාමච්ඡන්දය නිසා තමයි අර දුක් පාරට යන්නේ. එතකොට කාමච්ඡන්දය කෙනෙකුට තියෙනකොට ඒක හැම වෙලාවෙම ඕනෑ ආකාරයෙන් ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහනේ. ඒක තමයි ලෝක ස්වභාවය. හිතන පරිදිම කම්සප වමනා විදිහටම ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. විවිධාකාර වූ බාධාවල් එනවා. පරිසරයෙන් වෙන්න පුළුවන්, සමාජයෙන් වෙන්න පුළුවන්, තමන්ගේ තව වෙනත් කටයුතු නිසා වෙන්න පුළුවන් මොන ආකාරයකින් හෝ. ඒක ඉෂ්ට කරගන්න බැරුව ගියාම අර සතුටු වෙන්න තියෙන අවස්ථාව මගහරිය යාම ගැන ඇති වෙන්නේ සිතට සතුටක් නෙමෙයි නොසතුටක්. ඒකට කියනවා දුක කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂය කියන්නත් පුළුවන්. එතකොට සතුට කියන දේ යම් පැත්තක බාරගත්තා නම් ඒ එක්කම තියෙනවා ද්වේෂයට එන්න හේතුවක් ඉඩක්. සතුට කියලා හැම අමුතුවෙන් දෙයක් බාරගත්තේ නැත්නම් ද්වේෂය කියලා කාරණයක් හටගන්න හේතුවක් නැහැ. ඒ නිසා ඒ කියන්නේ ඇල්ම කරන ස්වභාවය තියෙනවා නම් ගැටීම ඇති වෙන හේතුවක් එතනම තියෙනවා. ඇල්ම කරන ස්වභාවය නැත්නම් ගැටීම ඇති වෙන හේතුව එතන නැතුව යනවා. ඒ නිසා ලෝභය හා ද්වේෂය එහෙම නැත්නම් තණ්හාව හා පටිඝය ඔය කියන දෙක විරුද්ධ දෙකක්. හැබැයි එකක් නිසා අනික. එකක් නැතිව නම් අනිකක් නැති වෙනවා. ඒ නිසා යහපත් කල්පනාවල් කියන අර්ථයට ගන්නකොට කාමසපට බැහැ ගැනීමේ කල්පනාව යම් කෙනෙක් අතහරින්න ඕන. ඒ වගේම ද්වේෂ සහගත කල්පනාවලුත් අතහරින්න ඕන. මේ දෙකත් අපට හානි කරයි. අනිත් එක තමයි අනිත් අයට හිංසා කිරීමේ, පීඩා කිරීමේ, විපත් පැමිණවීම හා සම්බන්ධ වූ කල්පනාව. එතකොට එතනනුත් වෙන්නේ අරමුණු හා ගැටෙන බවනේ. ඔය කියන ආකාරයේ කල්පනාවකට යම් කෙනෙක් බැහැගත්තොත් අර වැරදි පාරේ යෑමෙන් වළකින්න පුළුවන්. ඉතින් ඔතන අර පහන ධර්මයන් ගැන කියනකොට කියන්නේ uppannuppanne පාපකේ කුසලයේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති කියලා උපදින කම්සප පිළිබඳ අදහස් අත්හැරලා දාලා uppannuppanne පාපකේ කුසලයේ ධම්ම මෙතන කම්සප විතරක් නෙමෙයි මොනවා හෝ ලෝභ වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්, මෝහ වෙන්න පුළුවන්, කවර හෝ පාපී අකුසල් අදහස් එනවනම් ඒවා අත්හැරලා දාලා පාපක කුසලයේ ධම්මේ නාදි වාසේති ඒවා හොඳයි ප්‍රියයි කියලා හිතෙන් බාර ගන්න නැහැ. නාදි වාසේති පජහති අත්හැරලා දානවා, විනෝදේති දුරු කරනවා, නැති බවට පත් කරනවා. පජහති විනෝදේති ව්‍යන්ති කරෝ කේවලා දානවා, නැති බවට පත් කරනවා.
ඒක එතකොට මේ අර කාමසප්ප පැත්තට බරව යන පාර වෙනස් කරන ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා ඒ යහපත් කල්පනා අතර තියෙන ওই කල්පනාව. එතකොට සම්මා දිට්ඨියත් එක්ක ආව සම්මා සංකල්පය. සම්මා නිවැරදි දෘෂ්ටියට එනවා නම් තමයි නිවැරදි සංකල්පනාවට එන්නේ. නිවැරදි සංකල්පනාව නැතුව නිවැරදි දෘෂ්ටියේ ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක එකක් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බැඳිලා එන කාරණාවල් එකටම තමයි යන්න වෙන්නේ. ඉතින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා කියන්නේ එතකොට කාමයන්ගෙන් වෙන්වීමේ සංකල්පනාව කෙනෙක් ළඟ තියෙනවා නම් එයා මොනවෙන්ද කාමයන්ගෙන් වෙන් වෙනවා කියලා වෙන් වෙන්න ඕනේ. බලන කාමයෙන් වෙන් වෙන්න ඕනේ. අහන කාමයෙන් ගන්ධ රස සුවඳ ස්පර්ශ විඳින කාමයෙන් සිතවිලි සිතන කාමයන්ගෙන් අයින් වෙන්න ඕනේ. යම් කෙනෙක් ඔය කියන කාමයන්ගෙන් අයින් වුණා නම් ආන්ගේ අයින් වීමට පුළුවන්කම ඇති කරගත්තා නම් එයා එතකොට අර කම්සප පිළිබඳ තියෙන අදහසෙන් දුරු වීමක් තමයි වෙලා තියෙන්නේ. පළවෙනි ධානයේට එන්නේ ඔය කියන දුරු වීම කරගත්තාන් පස්සේ. එතකොට එතකොට සමාධිය සම්මා සමාධි කියන ගුණයට යම් කෙනෙක් ගියා නම් ආන්ගේ කාමයන්ගෙන් වෙන්වීමේ කාරණේ ඉෂ්ට කරගන්නවා වෙනවා. එතකොට ඒ සඳහා යනකොට තවත් ඉටු කරගන්න කාරණාවල් තියෙනවා. ඒ මොනවාද? සම්මා වාචා. නිවැරදි වචන කතා කරන්නත් ඕන වෙනවා. යම් යම් පුද්ගලයෝ එක්ක කණ්ඩායම් එක්ක වැරදි විදිහට වචන පාවිච්චි කරුවොත් නොයි ගැටලු ඇති වෙනවා. යම් කෙනෙකුට පරස වචනෙන් බැන්නොත් එයාත් බයින්න පුළුවන්. ඒකට තමනුත් බයිනවා, අයත් බයිනවා, මාත් බයිනවා. අවසානයේ මොකද වෙන්නේ? රණ්ඩුවක් හැදෙනවා, ගහ ගන්නවා, මරා ගන්නවා. ඉතින් උසාවිය යන්න වෙනවා, හිරේ යන්න වෙනවා. මිනිමරුමේ විපාක වශයෙන් අපාය යන්න වෙනවා. ඉතින් මේ වාගේ මහ ගැටලු ඇති වෙනවා වචනේ වරද්දාගත්තාම. ඒ නිසා සම්මා වාචා නිවැරදි වචනේ බොහොම උපකාරී. කෙනෙක් බැන්නා නම් දොස් කියනවා නම් ඔබ බැන පිටේ විපාක මොකද ගන්නේ මට මොකද කියලා ඒක පැත්තකට දාලා අත්හැරලා දාලා නිකන් ඉන්න පුළුවන් නේද? එහෙම වුණා නම් නිවැරදි කල්පනාව. නිවැරදි කල්පනාව මොකද්ද? ගැටුම් නැති කරගන්න නැතුව තමන් නිදහස්ව ඉන්න එක. එතකොට සම්මා වාචා කියන්නේ අනිත් අය රවට්ටන වැඩ රවට්ටන කරපුවාම ආපහු ඇවිල්ලා පහර දෙන්නත් පුළුවන් මකට. කුටි කණ්ඩ වෙන්නත් ඉඩ තියෙනවා රවට්ටන්න ගියාම. ඉතින් එතකොට බොරු කීමේ විපාක වශයෙන් උසාවියකට බොරුවක් කියලා වුණොත් එහෙම හිරේ විලංගු වෙනවා. එතකොට දඬුවම් විඳින්නත් සිද්ධ වෙනවා. එතකොට සම්මා වාචා කියන එක ඒ කියන පීඩාකාරී තත්ත්වයන් වැළකෙන්න අපට ලොකු උදව්වක් වෙනවා. එතකොට ඒකට කියනවා සම්මා වාචා වලට අයිති වෙන බොරු, කේලම්, හිස් වචන, පරුස වචන කියලා කාරණා හතරක්. ඉතින් කේලම් කියන්නේ ඕනෝම බිඳුවන්න කියන ඒවා පිරිසක් අතරේ ඕනෝන් අතර හරි දෙන්නේ කයි කිප දෙනෙක් අතරේ ඕනෝන් අතර විශ්වාසයේ බිඳුවලා කොතමන්ට ලාභයක් ලබා ගන්න. එහෙම නැත්නම් අනිසි සතුටක් විඳින්න ඕනෝන් දෙන්න ගහ ගන්නවා බලලා මෙහි hina වෙන්න. ඒ වගේ දේවල් ඕන හැටි සමහර අය කරනවා ඉතින්. එතකොට මේ කියන වචනෙන් කරන ඒ වාගේ අපරාධකාරී වැඩවලින් යහපත් මාර්ගයට බහින අය වලකින්න වෙනවා අනිවාර්යයෙන්. ඒ උනේ නැත්තම් විවිධාකාර පීඩාවට ලක් වෙලා සමාජයේ උපද්දවවල වලට ලක් වෙන්න වෙනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. එතකොට කේලම්, හිස් වචන, පරුස වචන. පරුස වචන කියන්නේ කෙනෙකුගේ හිත නරක වෙන්න කියන වචන. කුණුණා වාගේ වෙන්න කියන වචන. අහනකොට හිතට නොසතුට ඇති වෙන අප්‍රිය අමනාප භාව ඇති වෙන වැදගත් කෙනෙකුට කතා කරන ආකාරයට කතා කරනවා. සිල්වත් පින්වත් ගුණවත් කෙනෙකුට ඒ අයට ගැළපෙන විදිහේ වචන වලින් කතා කරන්න ඕනේ. මව්පියන්ට වැඩිහිටියන්ට ඊට ගැළපෙන වචන වලින් කතා කරන්න ඕනේ. හිත රිදෙන ආකාරයට නැතුව. ඉතින් ඒවා මේ තමයි යන ගමන නිවැරදි ගමනකට උදව් වෙනවා. එහෙම හිතන්නේ නැතිකොට එහෙම වචන පාවිච්චි වෙන්නේ නැතුව වැරදි ගොර හැඩි වචන පාවිච්චි කරුවොත් ඒ වගේ විපාක විඳින්න වෙනවා. සමහරවිට ගුටි කන්නත් වෙන්න ඉඩ තියෙනවා. ගුටි කාපුවාන් පස්සේ තුවාල වෙලා ස්පිරිතාල ළඟින් වෙන්නත් ඒක දුක් පැත්තට යනවා නෙවෙයි. ඒ දුක් මාර්ගයේ ඉවත් වෙන නම් ඒ වාගේ ඒවායින් අයින් වෙන්න ඕන. හිස් වචන කතා කරන එකෙන් කිසි පළක් නැහැ. කාලය ගෙවි යනවා විතරයි. ඒ නිසා නිවැරදි වචන කතා කිරීමත් ආර්ය මාර්ගයට අයිති එකක්.
ඒ වගේම කම්මන්ත කයින් කරන වැරදි වලින් අයින් වෙන්නත් ඕන. හුඟක් දෙනෙක් නොසලකිලිමත්කමෙන් එහෙම නැත්නම් අර තණ්හා වට ලාභ ලෝභයන්ට ගොදුරු වෙලා සතුන් මැරීම, සත්ව හිංසාවල්, කාමයන් ඉෂ්ට කරගන්න කරන අනිසි ව්‍යායාමවල ඒ වගේ යෙදෙනවා. ඉතින් ඒවා යහපත් මේ අර කාමයන්ගෙන් වෙන් වෙලා යන මාර්ගයට අයිති වෙන ඒවා නෙමෙයි. ඒවා කාමයන් හා බැඳිලා යන ඒවා. එතකොට යම් කෙනෙක් සතුන් මැරීම, හොරකම් කිරීම, කාමවර්ධ කිරීම වගේ ක්‍රියාවල යෙදෙමින් ඉන්නවා කියන්නේ කාමයන්ගේ වෙන්වීම නෙමෙයි, කාමයන්ගේ යෙදීමනේ. යා කාමයන්. එතකොට සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, යම්දී කාමවර්ධ කරන්න යනවා නම් ඒ මොන නිසාද? එක්ක ලෝභය නිසා, එක්ක ද්වේෂය නිසා, එක්ක මෝහය නිසා. ලෝභය නිසා නම් සත්තු මරන්නේ. මේ සතා මරා ගත්තොත් අපිට මේක 3-4 වේලක් කන්න පුළුවන් හොඳට මස් තියෙනවා කියලා හිතුවොත් ලෝභය. එතකොට මේ සත්තු අපේ ගොවිපළ පාලු කරන මේ මරන්න ඕනේ කියලා තරහ ගත්තොත් ද්වේෂය. එතකොට සතුන් මැරීමට හේතු වෙන්න පුළුවන් ලෝභයක්. සතුන් මැරීමට හේතු වෙන්න පුළුවන් ද්වේෂයක්. සතුන් මැරීමට හේතු වෙන්න පුළුවන් මෝහයක්. මෝහය කියන්නේ මුලාව. මොකද්ද මුලාව? දැන් යම් ආගම් වල සමහරවල් පිළිගැනීම් තියෙනවා. දැන් මක්කම යන ඇතම් පින්වතුන් කියන්න බෑ ඉතින් මේ වචනට කිව්වට. පිනක් කරන අයට පින්වතුන් කියන්නේ. මක්කම ගිහිල්ලා දෙවියන්ට බිලි පූජාවක් කරනවා නම් සතෙක් මරලා ඒක මහා පින්කමක් විදිහට සැලකනවා. එතකොට ඒක ඇත්ත වශයෙන්ම සත්ව ඝාතනයේ පවක් වුණත් ඒගොල්ලෝ හිතන්නේ පිනක් කියලා. එතකොට ඒ අදහස මොකද්ද? වැරදි අදහසක්. එතකොට වැරදි අදහස කියන්නේ වැරදි පිළිගැනීමක්. එතකොට වැරදි පිළිගැනීම තමයි මෝහය කියන්නේ මුලාව. හරි දේ තේරෙන්නේ නැහැ, වැරදි දේ බාර ගන්නවා හරි කියලා. ආන්ගේ මෝහයත් එතකොට අපට අකුසල විපාකයක් දෙන්න හේතු වෙන දේවල් වලට යෙදෙන්න හේතු වෙනවා. ඒ නිසා එතකොට කායික වශයෙන් කරන සත්ව ඝාතනය වේවා, හොරකම වේවා, කාම වැරදි වේවා යම් කෙනෙක් කරනවා නම් කරන්නේ ලෝභ ද්වේෂ මෝහ ආදී අපාගාමී වෙන හේතු වඩමින් දියුණු කරමින් පවත්වන. ඉතින් ඒ පාරෙන් අයින් නොවි කොහොමද කාමයන්ගෙන් වෙන් වෙන පාරට? ඒ නිසා යම් කෙනෙක් සම්මා ආජීවයට කියන්නේ නිවැරදි කායික ක්‍රියාවල් වලට එනවා නම් ওই කියන දෝෂ සහිත දේවල් වලින් වෙන් වෙන්න ඕනෑමයි. ඒක ඉතින් ඒක හැමම තමයි. තව එකක් තියෙනවා මේ ආර්ය මාර්ගයට අයිති අංගයක් විදිහට නිවැරදි ජීවන මාර්ගය, නිවැරදි දිවි පැවැත්ම කියන එක. යම් කෙනෙක් වැරදි ආකාරයේ දිවි පැවැත්මට බහිනවා නම් එතන අකුසල් සිද්ධ වෙනවා. අකුසල් කරපුවාට විපාක විඳින්න සිද්ධ වෙනවා. විපාක නිසාවෙන් අපාගාමී වෙන්න වෙනවා. අපාගාමී වෙනකොට ඉතින් අර කාමයන්ගෙන් වෙන් වෙලා විඳින සුවදායි පැත්තට යන්න වෙන්නේ නැහැනේ. යන්න වෙන්නේ දුක් ඇති පැත්තටනේ. ඉතින් දුක් ඇති පැත්තට ගිහිලා උප්පත්ති වෙනකන් වලකින්න ඕනෑ කරන ක්‍රියාවල් නොකර ඒ පැත්තට යන්න ඕනෑ කරන ක්‍රියාවල් කෙරුවොත් ඒ ගමන හාත්පසින්ම වලකිනවනේ. ඉතින් ඒ බව යම් කෙනෙක් නුවණ තියෙන කෙනෙක් තේරුම් ගත්තොත් එයා එතකොට ඒ පිළිවෙලට බැහැගන්නේ නැහැ. එහෙමනම් මොනවද මේ වැරදි ජීවිකාවල් කියලා කියන්නේ? ඒ වැරදි ජීවිකාවල් වල තියෙන ගිහියන්ට විශේෂයෙන් සඳහන් වෙලා කියන කාරණාව සත්තු වෙලඳාම්, එතකොට ආයුධ වෙලඳාම්, වසවිස වෙලඳාම්, මත්පැන් වෙලඳාම්, මෙන්න මේ වාගේ මස් මාංශ වෙලඳාම්, මෙන්න මේ වාගේ ජීවිකාව ගෙන යාම සඳහා කරන වැරදි ජීවන කටයුතු ඒවයින් තමන්ට අකුසල් වැඩෙන්න පුළුවන්. ඒවයින් අයින් වෙන්න ඕනේ. ජීවත් වීම සඳහා බුදුහාඳුරෝ පෙන්ලා නැහැ අහවල් දීපං කරපං කියලා. හැබැයි ඒ නිවැරදි ජීවන මාර්ගයට අයිති ගොවිතැන් කටයුතු, වෙලෙහඳාම් කටයුතු, රාජ්‍ය සේවය, ඉතින් විවිධ ක්‍රියාවල් කළා. ඒක සාධාරණ තව කෙනෙකුට පීඩාවක් නොවන විදිහට අසාධාරණ ලාභ ලබන්න නැතුව එහෙම තමන්ගේ ජීවනය කරගෙන යන්න කියලා කියන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ දාඩිය වගුරුවලා ශ්‍රමයෙන් මාංශයෙන් උපයාගෙන කණ්ඩේ කියලා. එහෙම නැතුව හොරකම් කරන්න නෙමෙයි. අන්සත් දේවල් පැහැර ගන්න නෙමෙයි. ඒ අනුන් අය රවට්ටල තමන්ගේ ලාභ වැඩි කරගන්න නෙමෙයි. ස්වේදා වක්හෙත්තා දාඩිය වගුරුවලා තමන්ගේ මාංශයෙන් උපයාගෙන කණ්ඩ ඒක සාධාරණයි, ඒක නිවැරදි.
ඒ ඔය කියන විදිහට ගිහියන්ගේ වශයෙන් නම් ඔය කියන වැරදි වෙනදාම වලින් අයින් වීම, පැවිද්ද වශයෙන් නම් ආවාස කුල ලාභ මච්චරිය ධම්ම කියලා කාරණා පහක් තියෙනවා. ඒවා කෙරෙහි ලොල් වෙන්නේ නැතුව ආවාසයන්ට ලොල් වෙලා ඒ වගේ යෙදෙමින් ඒවා වඩමින් දිනු කරමින් පවත්වමින් යෙදෙන්න ගියොත් එයාගේ සසර විමුක්ති මාර්ගයට බහ ගන්න යට වෙලාවක් නැති වෙනවා. කුලයන් හා ගැටලා බැඳිලා කුලයන් සංවර්ධනය කරන්න, කුලයන් පෝෂණය කරන්න, කුලයන්ගේ හිත් මනාපයෙන් තියාගන්න උත්සාහ කරන ගියොත් තමන්ගේ කාරණේ කරන කාලයක් වෙලාවක් තනක් නැතු වෙනවා. ලාභව සඳහා ක්‍රියා කරන්න ගියොත් වැරදි ජීවිකාවල වලට බහිනවා. ඒවෙන් පිරිහෙන පැත්තට යන්නේ. ආවාස කුල ලාභ මච්චරි යම් යම් දේවල් වලට මසුරුකම් කරනවා නම් එතන තියෙන්නේ මසුරට සිද්ධ වෙනවානේ තමන්ගේ දේවල් හංගා ගන්න, වලක් ගන්න, මුරුකාවල් යොදන්න, දඬු මුගුරු ගන්න, ආවියවද තියාගෙන මුරු තියන්න. ඉතින් ඒ පැත්තට ගියන් පස්සේ සංසාර විමුක්ති මාර්ගයට බහිඳ වෙලාවක් නැති වෙනවා. එයා එතනින් පිරීමටපත් වෙනවා. ධම්මමච්චරිය කියලා එකක් තියෙනවා. ධර්මය නිසා සමහර කෙනෙක් මත් වෙනවා. මම තමයි හොඳ ධර්ම කතිකයා, මට තමයි මුගක් ඉල්ලුම තියෙන්නේ කියලා මාන්නයටපත් වෙනවා. සමහරලාට උඩඟු වෙනවා. ඉතින් ඔය වාගේ දේවල් සමහරලාට අනෙක් කෙනෙක් තමන්සේ ධර්මයේ දේශනා කරලා ඒවෙන් කෙනෙක් ප්‍රසිද්ධියටපත් වෙනවා නම්, කෙනෙක් ලාභ ලබනවා නම් ඒකට අකමැති වෙනවා. ඉතින් ඒ නිසා සමහරලාට ධර්මදේශකයන් වහන්සේලා අතර ඇති වෙන වාද විවාද නිසා හොඳ ධර්ම කතිකේ මරා දාපු වෙලාවල් පවා තියෙනවා. ගුරුකම් කරලා කතා කරන්න බැරුව යන හදාපු වෙලාවල් තියෙනවා. එතකොට ධම්මමච්චරිය කියන්නේ ඔය වාගේ දේවල් සම්බන්ධයෙන් මසුරු කරන්න ගිහිල්ලා ලබා ගන්න යම් යම් දේවල්. ඉතින් ඔය තව තියෙනවා කාරණා කීපයක්. දැන් ඔය වචන පාවිච්චි කිරීම තුළින් ඇති කරගන්න ඒවා තම තමන්ගේ ලාභය වැඩි කරගන්න අනිත් අය මුලා වෙන කතා කීම, ලාභයෙන් ලාභං නිජිකින්සනතා ආදි වශයෙන් නිප්පේසිකතා, දැන් ඔය වගේ තවත් කාරණා කීපයක් තියෙනවා පැවිද්දන්ට අයිති වෙන ඒවා. දැන් පාරිවට්ටතා, දැන් දරුවා වඩාගෙන උරුතල් කරලා මේක දායකයන්ගේ සිත් ගන්න තමන්ගේ වැඩේ කරගන්න අර මිනිහා මුලාවටපත් කරනවා. එහෙම ඒවා තියෙනවා. සමහර අය කොටු වෙන්න කතා කරනවා. අපේ උපාසක මහත්තයලාට යමක් ලැබුණොත් ආ භික්ෂුන් වහන්සේට දෙන්න නැතුව කන කට්ටියක් නෙමෙයි අපි දන්නවනේ. ඔය ඇල්ල ගැන කියලා කියනවා. ගෙදර නායක ඇවිල්ලා තියෙනවා. හරි මෙහෙ කරගෙනවා, පේනවා, දකින්නවා, දැකලා තමයි මේ කියන්නේ. දැන් ඒකෙන් ටිකක් ගන්න ගෙනද්දියන් කියන්නේ නැතුව වටින් ගොඩින් කියනවා නොදී කන්න බැරුව යන විදියට. ඒ වාගේ කොටු කරලා කතා කිරීම තමයි ඔය ඒ වාගේ දේවල් විචුණාට ගැලපෙන්නේ නැහැ. තව කියනවා නැති ගුණ ඇඟවීම. ඒකත් එපා කියන දෙයක්. නැති ගුණ ගොනවා කියන්නේ මට නම් මේ වාගේ සමාධියක් තියෙනවා. මට මේ වාගේ මාර්ගඵලයක් ලැබලා ඉන්නවා. මම අපේ පන්සලේ ඉන්නේ මේ විදිහේ මාර්ගඵලලාභී මේ ධර්ම කතිකයට මේ භාවනා කියලා දෙන අයට, එහෙම නැත්නම් මේ ගුරු සිවුරු පොරවාගෙන ඉන්න අයට දෙන දාණය තමයි ආනිසංස වැඩි. අනිත් ඒවට දුන්නාට එහෙම ආනිසංසයක් නැහැ. ඔහොම ආදි වශයෙන් කියලා මිනිස්සු මුලා කරලා තමන්ගේ ලාභය වැඩි කරගන්න කෙනෙක් යම් වචන පාවිච්චි කරනවා නම්, සිතවිලි සිතනවා නම්, ක්‍රියා කරනවා නම් ඒවා වැරදි ජීවිකාවට අයිති දේවල්. වෙන දෙයක් තියා තමන් මේ විදිහේ සමාධියක් ගන්නවා කියලාවත්, මම මේ විදිහේ සීලයක් රකින්නවා කියලාවත් තව කෙනෙකුට ඇඟෙන්න දැනෙන්න ඉඩක් තියන්නේ නැතුවයි ජීවත් වෙන්න ඕනේ. දැන් බුදුරන් වහන්සේ දුතාංග රකින්න අයට තව කෙනෙකුට දැනෙන්නවත් කරන්න එපා කියලා තියෙනවා. දැන් හොඳ ලස්සන කතාවක් තියෙනවා මේවට. ඉතින් ඒවා දැන් අපිට මේලා සිහිපත් ගන්න අමාරු සමහරලාට. දැන් එක කුටියේ ඉන්න දෙන්නේ දැන් නේසාජිකාංගය කියලා තියෙන එක්තරා දුතාංගයක්. ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා. තව කෙනෙකුට දැනෙන්න නැතුවයි රකින්නේ. නේසාජික කියන්නේ නිදි වරාගෙන ඉන්නවා. දැන් අනිත් එක්කන නිදා ගන්නවා. මේ කෙනෙක් ඉන්නවා එයා නිදාගන්නේ නැහැ, ඉඳගෙන තමයි ඉන්නේ. එහෙම නැත්නම් ඇවිදින්මින් සක්මණෙන් ඉන්නේ. නිදි වරාගෙන තමන්ගේ ධර්මයේ වඩා ගන්න එක තමයි කරන්නේ. ඒක මහා වීරියක්. ඉතින් යම් කිසි දවසක ඉඳගෙන ඉන්න වෙලාවේ විදුලියක් කොටනකොට එයා ඉඳගෙන ඉන්නවා කියලා තව කෙනෙක් අනිත් එක්කන දැකලා අහනවා සායනාස මේ නේසාජිකාංගේ සමාදන් වෙලාද කියලා. එතකොට මෙයා මේක දැනගත්තා නේ කියන දැනුම ඇති වුණාන් පස්සේ ඒ වෙලාවෙම අවුරුදු ගාණක් කරපු නේසාජිකාංගේ අත්හැරලා දාලා පිට දිගහැරලා ඇඳේ බුදියා ගත්තා. නැත්තම් පිට දිගහැරලා ඇඳේ බුදියන්නේ නැතුවයි නේසාජිකාංගේ
රකින්න පැදුරක රැල්ලක මොනම තැනකවත් බුදියා ගන්න ඉරියව්ව පවත්තන්න නැතුව රකින්න සීලයක්. එතකොට ඒ තරමින්වත් තමන්ගේ යම් විශේෂත්වයක් තියෙනවා නම් ඒක තව කෙනෙකුට දැනෙන්නේ නැතුව හංගගෙන ඒක තමන්ගේ දීපාත්ම ගෙනියන්න තමයි ධර්මයේ තියෙන අනුශාසනාව. මේවා නැතුව යම් අය මුලා කරලා යම් දේවල් ලබා ගන්න යම් කෙනෙක් ක්‍රියා කරනවා නම් ඒක සම්පූර්ණයෙන් බුදුරන් වහන්සේගේ ධර්මයේ වැරදි ක්‍රමයක්. ඒ නිසා තමයි මාර්ගඵලලාභී අයට කියලා තියෙන්නේ තමන්ගේ අධිගම ප්‍රකාශ කිරීම එපා කියලා. මම මේ විදිහේ සීලයක් තියෙනවා, මම මේ විදිහේ ගුණයක් තියෙනවා, මම මේ විදිහේ සමාධියක් තියෙනවා, මම මේ විදිහේ දුතාංගයක් රකින්නවා, මට මේ විදිහේ බණ කියන්න පුළුවන්කම තියෙනවා, මට මේ විදිහේ පුළුවන්කම් තියෙනවා ආදි වශයෙන් මොනවා හෝ ඇඟෙන්ද දැනෙන්න කිරීම හෝ කීම හෝ පෙන්වීම හෝ රැවටෙන ආකාරයට හැසිරීම හෝ ඒවා සම්මා ආජීවයෙන් තොරයි මිච්ඡා ආජීව. එතකොට තියෙන්නේ මොකද්ද? එතන වැඩෙන්නේ යාට මාන්නේ වැඩෙනවා. එයාගේ චරිතේ පිරිසිදු භාවයට යන අපිරිසුදුභාවයට යනවා. මෙන්න මේ වයින් වැළකීලා එමනම් නිවැරදි ධම්ම මාර්ගයේ යන්න ඕන වෙනවා. ඒක තමයි ආර්ය මාර්ගයට අයිති පිළිවෙල. ඒක සම්මා ආජීව සම්මා වායාම. දැන් නිවන් මාර්ගයට යන කෙනෙක් නම් ඒ නිවන් මාර්ගයට යන කෙනෙක් වශයෙන් අනිවාර්යෙන් ව්‍යායාමයක් ගන්න ඕන. සම්මා වායාම කියන්නේ තමන් නොකරපු කුසල් කරන්නත් කරපු කුසල් තවදුරටත් වැඩි වැඩියෙන් කරන්නත් නොකරපු අකුසල් කොහොමත්ම නොකරන්නත් කරපු අකුසල් තියෙනවා නම් ඒවා වලකින්නත් කරන ව්‍යායාමය තමයි උතන ඔය ව්‍යායාම කියන ගොඩේ දාන. ඉතින් නොඑක ආකාරයෙන් දාන දීමෙන් හෝ සීලයෙන් හෝ භාවනාවෙන් හෝ සමාධි වලින් හෝ තමන් වැඩි සමාධියක් තියෙනවා නම් ඒක පිරෙන්නේ නැතුව නොවැඩු සමාධියක් තියෙනවා නම් ඒක උපයා ගන්න උත්සාහ කිරීම. එතකොට ඒක යහපත් ව්‍යායාමයක්. ඔය ආකාරයෙන් තමයි කියන්නේ. දැන් තමන් අතින් යම් කිසි වරදක් වෙමින් තිබුණා නම් ඒ වරද මින් පස්සේ නොකරන්නත් ඒ වාගේ නොකරපු වැරදි මීටපතු නොකරන්නත් අදිෂ්ඨානයක් කරනවා නේද? ওই කියන ආකාරයේ සතරාකාර වීරියක් ගැනීම. ඒක මහා වීරියක් අවශ්‍යයි. එවැනි වීරිය ගන්න කෙනෙකුට තමයි හරි පාරට වැටලා හරි ගමනක් යන්න පුළුවන්. ඔය වීරිය කරන එක නා සතිය පිහිටවා ගැනීම පැත්තෙනොත් නිවැරදි ආකාරයේ සතියක් පිහිටවා ගන්න ඕනේ. සති කිව්වම සම්මා සති මිච්ඡා සති කියලා දෙපැත්තක් තියෙනවා. මිච්ඡා සති කියන්නේ වැරදි ආකාරයක සිහිය. දැන් කෙනෙක් දැන් මේ මම එක සිද්ධියක් අහපු දෙයක් මේ කෙනෙක් තමන්ගේම සහෝදරියගේ මනුස්සයා මරුවේ කොහොමද? කඩුවක් අරන් ගිහලා කොටලා මරුවේ. දැන් එයා කඩුව අරන් කොටන්න එනවා කියලා දැනගෙන මෙයා දුවගෙන ගිහිල්ලා ඒ වෙලාවේ හැටියට කර තියාගන්න දෙයක් නැතුව කුස්සියට ගිහිල්ලා කුස්සියේ ඉඳගත්තා. එතනම කොටලා මරුවා. ගාම ගෙදර කට්ටියත් හිටියා කොහොමද දැක්ක වළක්වන්න පුළුවන් කමක් උනේ නැහැ. පොලිසියෙන් දැන් මේ සිද්ධිය ඇවිල්ලා පොලිසියෙන් ඇල්ලුවා. දැන් මේ කවුද මේ කෙරුවේ කියලා අහපුවම කික්වත් කියන්නේ නැහැ දන්නවා කියලා. දැක්කේ නැහැ දන්නේ නැහැ හරිමයි කියන්නේ. කොහොම නමුත් ගෙදර වුන් අල්ලගෙන ගිහිල්ලා මෙහෙම අහපුවම කිව්වා. කිව්වන් පස්සේ මේ පුද්ගලයා අල්ලගත්තා. අල්ලගෙන දැන් එයාගෙන් විස්තර ඇහුවා. ඔබ දවල් කාලේ මොනවද කිව්වේ? මම මේ ආයුධේ පොලිස් කෙරුවා. මොනවටද? දැන් කියන්න එපා. දැන් එයා දැන් ඒ දවසේ කලින් වල කරලා තියෙන මොකද්ද? ආයුධය සම්පූර්ණයෙන් මොහත් කර ඉඳලා මොකටද? මේක මරන්න. එතකොට එයා ඒ මිච්ඡා සමාධිය තමයි ඉඳලා තියෙන්නේ. මුළු කාලෙම මේක මරන්න ඕනේ කියන හැඟීම තමයි එයාගේ වෙන මොනවාක්වත් තිබුණා නැහැ. අන්න ඒ වාගේ මිත්‍යා සමාධි, මිත්‍යා සතිය, ඒ වාගේ දේවල් තියෙන්න පුළුවන්. දැන් වැරදි දේවල් කෙරෙහි සිහිය පිහිටවගෙන පවත්වනවා නම් ඒක තමයි මිත්‍යා කියන්නේ. හරි ආකාරයෙන් කාමයන් වෙන්වීම, එතකොට අවිහිංසාව, අව්‍යාපාදේ අන්න ඒ පැත්තට යොමු සිත් ඇතුව ඉන්නවා නම් ඒ පැත්තට යොමු සිත් ඇතුව ඉන්නවා නම් මිච්ඡා සතිය, සම්මා සතිය. ඒ කියන බවෙන් තොර වුණොත් මිච්ඡා සති බවට පත් වෙනවා. ඉතින් මේ සතිය වැඩිම පිළිබඳව මේට ඉහළ දේශනාවල් පවත්වලා තියෙනවා.
මහා සතිපට්ඨාන සූත්‍රයේ සතිය වැඩිමයි සම්පූර්ණය උගන්වන්නේ. අපේ භාවනාවලට ආවම පස්සේ වෙන මොකෝවත් කියලා දෙන්නේ කරන්නේ සතිය වැඩිමයි. සතිය වඩලා ඉවරනකොට සමාධිය වැඩිලා ඉවරයි. ඒක තමයි වෙන වැඩේ. එතකොට යම් කෙනෙකුට අපිට පුරුදු කරන්න කියන්නේ සතිය වඩන හැටි. සතිය මෙන්න මේ ආකාරයෙන් වඩා ගන්න කියලා ඒ කරන හැටි හොඳට කියලා දීලා ඒ වඩනකොට යාළුවට වැරදිලා යන තැන් හදලා දීලා ඒක දිගට වඩන්න දවස් දෙකක් තුනක් කරුවාම ඒ ඇත්තෝ ඉබේම සමාධිධාරී වෙනවා. ඒක මේ ගුරුවරයාගේ හපංකමක් කියන්න බෑ. ඒක නිවැරදි පිළිවෙල දැනුවත් කිරීම. ඒ තුලින් තමයි ඒ බවටපත් වෙන්නේ. ඉතින් සමහර ස්ථානවල සමහර ගුරුවරු අතින් ඒක හරියට කෙරෙන්නේ නැහැ, දන්නේ නැහැ සමහර විට. ඒ කරන අය හරියට කරන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ සඳහා ගත වෙන කාලය වැඩි වීම හේතු වෙන්නේ ඒක මොනවා හරි දෝෂයක් තියෙනවා කියන එක. එතකොට කෙටි කාලයක් තුල ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනකම කියන්නේ ඒක නිවැරදි භාවයට වඩා සුසු භාවයටපත් වුණා කියන එකයි. ඉතින් මේ අනුව යම් කෙනෙක් නිවැරදි සතිය වැඩුවා නම් එයාට ඒකාග්‍රතා සමාධියකට පිළිටන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ ඒකාග්‍රතා සමාධිය කියන්නේ යම් කිසි එක කාරණයකට හිත තියාගෙන ඒ කාරණය විතරක්ම හිතේ රැඳෙන විදිහට බහුවිධ කල්පනාවල් එන බව තියෙනවා නම් ඒක මුළු මනින්ම නැති කරලා දාන්න සමත් වීම තමයි ඒකාග්‍රතා සතිය කියන්නේ සමාධිය කියන්නේ. ඒකාග්‍රතාව ඒ කාර්මුණකට හිත පිළිටුවා ගැනීම. ඉතින් පළවෙනි දවසේ එහෙම නැත්නම් භාවනාවක් පටන් ගත්තම වෙලාවේ එහෙම බවක් කාටවත් තියෙන්නේ නැහැ. ඒක එහෙම තමයි ලෝකෙ හැටි. ඒක ඕනෑම කෙනෙකුට මුල් අවස්ථාව බොහොම අවුල් වේවුල් සහිතයි. විවිධ කල්පනාවල් එනවා. විවිධ දේවල් වලින් සිත කැළඹෙනවා. විවිධ අරමුණු ගන්නවා. භාවනා අරමුණේ හිත වැටෙන්නේම නැහැ පිටපයින්නවා. ඕක තමයි මුල් අවස්ථාවේ ස්වභාවය. ඉතින් ඒක බාහිරට යන හිත බව නැති කරන්න ඉකාරමුණේ හිත පවත්වන්න උවමනා වේදය කියා දෙනවා. කරන්න සලස්සනවා. කරවනවා. එහෙම කරගෙන යනකොට එයා සතිය වැඩෙනවා. සමාධියත් වැඩෙනවා. සතිය හොඳටම වැඩෙනකොට සමාධියත් හොඳටම වැඩෙනවා. සතිය ඊටාම ප්‍රගුණතාවයට වැඩෙනවා නම් සමාධියත් ඊටාම ඉහළින් වැඩෙනවා. ඒක ඉතින් ওই දෙකේ සමසමව යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නිවන ගැන කියන්නේ මොකක්ද? නිවන ගැන කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක චන්ද රාග විනෝදනා නිබ්බාන පදමුත්තමං කියලා තමයි කියන්නේ. දකින ආහන විඳින දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු විඤ්ඤාත කියන්නේ දැනගන්න හිතෙන්. එතකොට උතන කියන්නේ මොනවා ගැනද? දකින කියන්නේ ඇහෙන් දකින. ආහන කියන්නේ කනෙන් අහන. දිට්ඨ සුත මුත කියන්නේ විඳින කියන එකයි. මොනවාද කොට විඳීම් තුනම එකටයි ගන්නේ. නාහෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයින් ස්පර්ශ. ඔය තුන විඳීම එකට කියනවා මුත කියලා. ඒ කියන මුත දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ හිතෙන් දැනගන්න. මේ කියන දේවල් වලට දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු ප්‍රිය දේවල් වලින් ඒවට තියෙනවා අපේ කැමැත්ත ඇති කරන ස්වභාවයක්. මෙන්න මේ කැමැත්තෙන් යම් කෙනෙක් ඉවත් වෙන්න කැමැත්ත නැති කරගන්න කැමැත්ත දුරු කරගන්න යමෙක් සමත් වෙනවා නම් ඒකට කියනවා නිවන කියලා. දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක කියලා කෙනෙක් බුදුහාඳුරගෙන් අහපු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට දුන්න උත්තරේ තමයි ඔය. චන්ද රාග විනෝදනා කියන්නේ දුරු කිරීමයි. දුරු කිරීම නිබ්බාන පදමුත්තම උතුම් නිවනයි. එතකොට යම් කෙනෙකුට නිවනටපත් වෙන්න ඕන නම් කරන්න ඕන දේ මොකද්ද? අර බලන අහන විඳින දේවල් වලට තියෙන කැමැති වන ස්වභාවය නැති කිරීමයි. ඒ සඳහා ගන්න ව්‍යායාමය තමයි දැන් මේ භාවනාව කියලා කියන්නේ. ඉතින් මේ භාවනාවක් යම් කෙනෙක් මනවින් වැඩුවා නම් අනිවාර්යෙන් එහි දියුණුවක් ලබනවා කියන එක ඒකාන්ත සත්‍යයක්.
ඉතින් මේ දැන් කාලය ටිකක් දීර්ඝ වැඩි වුණා නැත්නම් මේකේ තව ටිකක් කිව්වනම් හොඳයි කියලා හිතෙනවා. මම ඉතා කෙටියෙන් සඳහන් කරන්නම්. බුදුරජාණන් වහන්සේගෙන් තරහ පුද්ගලයෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. සවන්ති සබ්බදි සෝතා සෝතානං කෙන් නිවාරණං කියලා. සෝතානං සංවරං බ්‍රෝහි කේන සෝතා පිදීයරේ. ප්‍රශ්නේ එකයි. භාගතුන් වහන්සේ හැම අතින්ම අපට කෙලස් ගංගාවල් ගලාගෙන එනවා. කොහොමද මේ කෙලස් ගංගාවල් නිවාරණය කරන්නේ, නැති කරන්නේ, නවත්තන්නේ, වහලා දාන්නේ කියලා අහනවා. අහනකොට බුදුහාමුදුරුවෝ එහෙම කියලා කියනවා. සෝතානං සංවරම් බ්‍රෝහි, මේ කෙලස් ගංගාවල් නතර කරන හැටි මට කියලා දෙන්න හොඳයි. ඒ කේන සෝතා පිදීයරේ, මේ කෙලස් ගංගාව කොහොමද නතර කරන්නේ කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. යානි සෝතානි, බුදුහාමුදුරුවෝ උත්තරේ දෙනවා. යානි සෝතානි ලෝකස්මින් සතීතේසං නිවාරණං. යම් මේ කෙලස් ගංගාවල් ගැන ගලාගෙන යන ආකාරයක් තියෙනවා නම් ඒක නවත්වන ආකාරය තමයි සතිය යොදාගෙන නවත්තන්න ඕන. සෝතානං සංවරම් බ්‍රෝමි පඤ්ඤායතේ පිදීයරේ කියලා. මේ ප්‍රඥාව යොදවගෙන මෙන්න මේ කෙලස් ගංගාවල් නැති කරන්න හැටි ක්‍රියාත්මක කරන්න සතියයි ප්‍රඥාවයි යොදවගෙන කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මෙන්න මේ කෙලස් ගංගාවල් නතර කරන හැටි තමයි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පුරාවට කියලා තියෙන්නේ. මේ සතිපට්ඨානය පිළිබඳව සම්පූර්ණ විස්තරාත්මක දේශනා දැන් මම මේ වෙනකොට දේශනා කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ඒවා එක එක මාතෘකා වශයෙන් එක එකට වෙන වෙනම දේශනා වශයෙන් තමයි කරලා තියෙන්නේ. එතකොට එතන ඉරියාපත පබ්බ, සම්පජඤ්ඤ පබ්බ, එතකොට ධාතු මනසිකාර්ය, මේවා එක එක මාතෘකාවලින් දේශනා කරලා තියෙනවා. ඔය නව සීවතික, ඉතින් ඔය ආකාරයෙන් පටික්කුල සංඥා, දැන් මේ කියන හැම ආකාරයක්ම දේශනා කරලා තිනවා. ඉතින් කවුරුත් මේවා කියවලා මේ අහලා ඒවයින් යම් කිසි දැනීමක් ලබගෙන මේ නිවන් මඟ කියන එක මේ භවයේදී පහල කරගන්න බැරි මහා දුරස්ත දෙයක් නෙමෙයි. එහෙම කවුරුත් තේරුම් ගත යුතු නැහැ. මේක බොහොම ප්‍රකටයි, බොහොම සරලයි. ඒක ගුරුවරයෙක්ගෙන් අහගෙන දැනගෙන භාවිතාවට අරගෙන වඩන්න පුරුදු කරන්න උත්සාහ කරුවොත් ඕනෑ කෙනෙකුට වඩා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේක සතිය වඩාගෙන සමාධියක් උපදවගත්තු කෙනෙක් තමයි මේ නිරාමිෂ සුවය කියන්නේ මොකක්ද කියලා දැනගන්නේ. ඒ දැනුම ඇති වුනහම තමයි කම්සපේ කොයිතරම් හීන ග්‍රාම්‍ය දෙයක්ද කියලා තේරුම් ගන්න. ඒ හීන ග්‍රාම්‍ය සැපේ අත්හැරීම තමයි අර කියන්නේ පීතියාච විරාගහ කියලා. ප්‍රීතියෙන් අයින් වෙලා. එතකොට අර නිරාමිෂ ප්‍රීතියටපත් වෙනවා. ඒකට කියනවා සමාධි සුවය කියලා. ඒ සමාධි සුවය ලෞකික වශයෙන් විඳින්න පුළුවන්. ඒකට කියනවා දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා. ඒ දිට්ඨ ධම්ම සුඛ විහරණය කියන්නේ සමාධියෙන් ලබන සුවය. ඉතින් මේ කයක් සමුන්ගේ ශරීරයක්වත් නෑ වාගේ දැනෙන, සිතකුත් නැති බවට පත්වන සමාධියක් දිනු කරගත්තු කෙනාට ආන් ඔය කියන ලෝකෙන් ඉවත් වෙච්ච සුවයක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සුවය මේ ලෝක වශයෙන්මත් දැක දැන අත්විඳගෙන Tamanට ආශ්‍රය කරන්න පුළුවන් තත්වයක් පමුණවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සඳහා උත්සුක වෙන්න කියන එක තමයි අපි යෝජනා කරන්නේ. මේ සඳහා හැබැයි අඩුම තරමෙන් සමාධිය දියුණු කරන්න සතියක්වත් භාවනාවේ නිරත වෙන්න ඕන වෙනවා. අපේ ස්ථානට කවුරු හරි ආවොත් අපට පුළුවන් ඒගොල්ලන්ට ඉතින් උත්සාහයෙන් වීර්යයෙන් කරන අය නම් සතියක් තුළ සමාධියක් දක්වා සිත දියුණු කරලා යවන්න. ඉතින් ඒ නිසා කවුරුත් හිතට ගන්න මේ මැරෙන කම්ම වැඩපොළොවට නැහි ඉන්නවා වෙනුවට ජීවත් වෙන්න කාලේ සතියක කාලයක්, මුළු ජීවිත කාලෙම නෙමෙයි, සතියක දවස් 7-8 10 කාලයක් මේ සමාධි භාවනාවක් වඩලා සමාධි සුවය විඳලා අන්න ඒ කියන මාර්ගයේ තව ටිකක් පියවරක් තියෙනවා නම් ඒ පියවරත් සම්පූර්ණ කරගෙන මමත් උතුම් නිවන් මාර්ගය අත්දකින්නවා කියන උත්සාහය වීරිය ඇති කරගන්න, අදිෂ්ඨානය ඇති කරගන්න කියන කාරණේ අපි පෙන්නලා දෙනවා. දැන් මෙන්න මේ දැන් භාවනාවක් වශයෙන් මේ ආර්ය මාර්ගය වඩනවා නම් උතන වැඩිම තමයි ඔය කියන සතිපට්ඨාන මාර්ගය වඩ아가න එන එක. ඒකට වෙන මාර්ගයක් නෑ. ඕක තමයි.
ඔය කියන භාවිතාව ඔය පිළිවෙල අනුගමනය කිරීම තමයි භාවනාව. එහෙම නැතුව ඔක හිත හිටියට කාටවත් ඕව වෙදෙන්නේ නැහැ. හිත ඉඳීම නෙමෙයි භාවනාව කියන්නේ. එතන ක්‍රියාත්මක තලයෙන් ඔය කියන මාර්ගයේ සම්පූර්ණයෙන් ගමන් කිරීමයි. ඉතින් මේ කියන මාර්ගය අනුගමනය කරන ඕනෑ කෙනෙකුට නිවනින් සැනසීමේ භාග්‍ය උදා වෙනවා ඒකාන්තයි කියන බව අපිට කියා දෙන්න පුළුවන්. හොඳයි එහෙනම් කාල වේලාව ඉක්මලා ගියා. ඉතින් අපේ ඥාතීන්ටත් මේ පමුණුවලා අපි එහෙනම් මේ වැඩසටහන මෙතනින් අවසන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා චම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බේ භූතා අනුමෝදන්තු සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු